සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරගෙන ආවා අඩු වියදමකින් ගොඩාක්ම ලේසියෙන් කිරි ටොපි වගේ හදාගන්න පුළුවන් රස කෑමක්. අපි නම් මේ ටොෆි එකට කියන්නේ ඩුබායි අලුවා කියලා. ඉතින් හරිම රසයි මේ ටොපි එක. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙන පොල් කිරි මිලිලීටර් 500ක්. සාමාන්‍ය පොල් ගෙඩියක පොල් බෑයක පොල් වලින් තමයි මේ කිරි මිලිලීටර් 500 හදාගත්තේ. ඔයා පොල් කිරි ටික හදාගන්නකොට පොල් ටිකට මිලිලීටර් 450ක වතුර එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරලා කිරි ටික හදාගන්න. ඒ වගේම සීනි ග්‍රෑම් 300ක් ඕන. තව අරගෙන තියෙනවා පාන් පිටි වලින් මේස හැන්දා. ඒ වගේම ලුණු ටිකක් වැනිලා පොඩ්ඩකුත් අවශ්‍ය වෙනවා. ඉස්සල්ලාම කිරි ටොපි එක හදාගන්න කලින් ට්‍රේ එකට තෙල් ටිකක් ගාලා ලෑස්ති කරලා පැත්තකින් තියාගන්න. කිරි ටොපි එක හදාගන්න භාජනය අරගන්නකොට ටිකක් ලොකු භාජනයක් අරගන්න බලන්න. දැන් මම පොල් කිරි මිලිලීටර් 500 දාගන්නවා. ඒකට සීනි ටිකත් එකතු කරගන්න. ලුණු වලින් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඊට පස්සේ පාන් පිටි මේස හැන්දත් එකතු කරගෙන හොඳට පාන් පිටි ටික කලවම් කරගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන එක දිගට හැඳි ගා ගන්න. නොනවත්වා එක දිගටම හැඳි ගන්න, නැත්නම් පොල් කිරි ටික උතුරලා යන්න බලනවා. විනාඩි 10ක් විතර යනකොට කිරි ටික පෙන දාලා මේ විදිහට උතුරගෙන එනවා. මේ වෙලාවේ මම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. එක දිගටම නොනවත්වා හොඳට හැඳි ගන්න. ඔයා කලවම් කරනකොටත් භාජනයේ වටේටම ගෑවෙන විදිහට කලවම් කරගන්න එපා. එතකොට වටේ ඒවා වැඩියෙන් කැරමල් පාට වෙලා ටොපි එක තද පාටට එනවා. පුළුවන් තරම් වටේට වැඩිය ගෑවෙන්නේ නැති විදිහට කලවම් කරගන්න. දැන් මේ විනාඩි 25ක් විතර ගියාට පස්සේ දැන් හොඳට උකු ගතියට හැදීගෙන එන්නේ. මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන කලවම් කරගන්න. කලවම් කරගන්නකොට හොඳට අත ඉක්මන් කරලා කලවම් කරගන්න. නැත්තම් මේක අඩි අල්ලන්න බලනවා. ඔය අද නම් මගේ වීඩියෝ එකක් බලන්න channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් මේ විනාඩි 35ක් විතර ගියාට පස්සේ දැන් තාච්චියේ වටේට සීනි ටිකක් මිදිලා වගේ තියෙන්නේ. වටේට හැඳි ගන්නකොට වැලි කුඩු වගේ හැන්දට තේරෙනවා. ඔයාට පදම හරියටම බලා ගන්න පුළුවන් මේ වගේ වතුර පොඩ්ඩකට ටිකක් දාලා බලන්න. එක ගුලියට මෙලකට වගේ එකතු වෙනවා නම් පදම හරි. ඊට පස්සේ තෙල් ගාගත්තු තැටියට ඉක්මනට මාරු කරගන්න. දැන් ඔයාට අවශ්‍ය ඝනකමට තුනී කරලා ලස්සනට හදාගන්න. ඊට පස්සේ නිවෙන්න කලින් මේ වෙලාවෙම ඉරි ඇඳලා කෑලි ටික කපා ගන්න. එතකොට ලස්සනට කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට මේ ටොපි එක හදලා බලන්න පුළුවන්. පාන් පිටි ටිකක් එකතු කරපු හින්දා වෙනස්ම රසක් තියෙන්නේ. හරිම රසයි මේ ටොපි එක. කිරි ටොපි වගේමයි. එහෙනම් ඔයත් මේ කිරි ටොපි එක හදලා රස කොහොමද කියලා කියන්න. ගිහින් එන්න සුබ දවසක්.